රයිට් ඉතින් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා හිතන ප්‍රාර්ථනා කරනවා ඔක්කොටම. එතකොට අද අමුතුම වැඩක් කරන්න කියලා හදන්නේ. අමුතුම වැඩක් වලට මේ ලොකු අමුත්තක් නෙමෙයි. අද හදන්නේ කොල්ල සෙට් එකත් එක්ක රොටි ටික හදන්න කියලා හදන්නේ. මේ පිටි කිලෝ 5ක් ගෙනල්ලා තියෙනවා. පිටි කිලෝ 5කින් බලමු අපි කොච්චර මේ රොටි ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්ද. රයිට් එතකොට මේ පළවෙනි අධීරය කරන මේ මෙයා තමයි සම්පූර්ණ මේ පොල්ගෑමේ සබ්ජෙක්ට් එක සම්පූර්ණ මෙයා තමයි ගේම ගහගෙන ඉන්නේ. ඒතකොට මෙයා තමයි සම්පූර්ණ ප්‍රධාන සූපවේදියා විදියට කටකවර කරන්නේ. අරයා සහායක සූපවේදියා. ඒතකොට මෙතනත් වැඩේ වෙනවා. ඒතකොට මෙයා තමයි පොල් ඔයන්න හදන්නේ. මම හිතන්නේ ඕගොල්ලෝ පැතිවල මොකක් කියනවද කියලා දන්නේ මේ මේකට මෙයාලගේ පැත්තේ නම් කියන්නේ මොකද කියන්නේ? ඇහුන්නේ නැහැ. පොල් ඔයනවා. පොල් ඔයනවා නේ. රයිට් පොල් වෙනවා කියලා කියන්නේ මේ අපේ පැත්තේ නම් කියන්නේ පොල් ගානවා කියලා තමයි අපේ පැත්තේ කියන්නේ. බලමු. අපි රොටි ටික හදනකොට ඉදිරියේ ඔයා කොහෙද යන්නේ? උණු වතුර ටික අරන් එන්න. එතකොට මිශ්‍ර කරන්න. හරි යා මිශ්‍ර කරන්න උණු වතුර අරන් යනවා. මෙයා මෙතන බලන් ඉන්නවා. ප්‍රධාන චෙෆ් තමයි මේ මේ අපි ඇතුලේ අද හදන්නේ නැහැ මේ රොටි ටික අපි පොඩ්ඩක් මේ එකපාර රොටි ප්‍රමාණයක් උයා ගන්න ඕන හින්දා අපි එළියේ ලිපක් හදලා තියෙනවා. ඒ එළියේ ලිපට යන්න කියලා හදන්නේ. ටෝච් එක අරගෙන එළියේ ලිපට යන්න කියලා හදන්නේ යමු අපි මේ බලමු ලිප ඇති වේද කියලා. පොඩක් අරුවලයි පේන්නේ. මේකේ ප්‍රධානම අධීර මේ චෙෆ් ගෙන් අපස්සේ සිද්ධ කරන්න තමයි ප්‍රධානම දේ තමයි මේක මේ දර රත් කිරීම. මේ දවස්වල වර්ෂාපතනයත් එක්ක මොකද වෙලා තියෙන්නේ? දර ඔක්කොම තෙමිලා තියෙන්නේ. දැන් පොඩක් දර ටික රත් කරලා මේ තමයි මේ ලිප පොඩක් පොම් කරන්න වෙන්නේ. මොකද මේ පැත්ත සම්පූර්ණයෙන්ම මේ දවස්වල වතුරේ යට වුණා. ටෝච් එක ගහන්නද සතු ඇති ඈ? සම්පූර්ණ දර ව්‍යාප්ත තියෙන්නේ. දර රත් කිරීම. ලාම් තෙල් ටිකක් තිබ්බනම් අවුල ගන්න තිබ්බ නේ බා. අර ඉටි කවර තිබ්බනේ සොපින් කවර. රයිට් මේක තමයි අපේ තාවකාලික කිචන් එක. බලමු අපි රොටි ටික හදනකොට වැඩේ ඇනෙනකොට අපි ඕගොල්ලොත් එක්ක ඉදිරියට සම්බන්ධ වෙන්න වීඩියෝ එකත් එක්ක මේ රැඳී සිටින්න අප සමගම බලමු රොටි කීයක් හදා ගන්න පුළුවන් වේද කියලා. අපිත් එක්කම රැඳී සිටින්න. රයිට්. රයිට් එතකොට දැන් වෙලාව 8:30යි. 8:30යි තාම පොල් ගානවා අපි. පේනවනේ? තාම පොල් ගානවා. හරි. තාම පොල් ගානවා. පොල් ගෙඩි 8ක් කාල් කිලෝ 5ට පොල් ගෙඩි 8ද? පොල් ගෙඩි 8ද බෑ 8ද? පොල් ගෙඩි 6ක්. කාල් කිලෝ ඒ කියන්නේ ආල් නෙමෙයි පිටි කිලෝ 5යි. පොල් ගෙඩි 6යි. එතකොට බලමු අපි මේක මේ අර මේ 6ට එක අනුපාතය නෙමෙයි අපි හදන්න යන්නේ මේ අර කඩවල වල විකුණන විදිහ නෙමෙයි අපි ලොකු රොටි හදන්නේ. බලමු. පිටි කිලෝ 5යි. පොල් ගෙඩි 6යි. රොටි කීයද කියලා අපි බලමු. මොකද මේ දවස්වල පොලුත් ගණන්නේ මම හිතන්නේ අපේ පැත්තේ නම් රුපියල් 130ක් විතර වෙනවා පොල් ගෙඩියක්. ඔයාලගේ පැත්තේ කීයක් වෙනවද කියලා දන්නේ නැහැ. කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ පැත්තේ මේ පොල් ගෙඩි ගාන කොහොමද කියලා බලලා අපි දැන් පොල් ගෙඩි 6ක් තියෙනවා මේ පොඩක් ඉන්න මේ දැන් වැඩේ පටන් ගන්න යන්නේ. රයිට්. දැම්මා දෙන්නම් අද මම පප්පලට ලස්සන පාටට තියෙන්නද කියලා අනන්න බලන්න. කෙලිම මොකුත් නැහැ. ඡන්දකාරේ පෝස්ටර් වලට ගහන්න වගේ තමයි බදාම අනනවා වගේ තමයි මේ අද පිටිය නිල තියෙන්නේ. කළුවත් දෙහි ගන්නන්නේ අපේ. දැන් තමයි මේ පිටිය ගෙනියම පදම ඇවිල්ලා තියෙන පේනවනේ. තනකර රෙදි කලේ ගහනවා වගේ පිටි කලේ ගහනවා වගේ තමයි දැන් ඇවිල්ලා නේ තියෙන්නේ පදම දැන්. දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් හරි. පිටි මෝලිය පොළවේ ගහනවා. පේනවනේ. තාච්චියේ මැද පිටි ඇවිල්ලා නැහැ. සාමාන්‍යයෙන් මේ පිටි එකක් හරියට ඇනුණා නම් අර තාච්චියේ ඉතුරු වෙන්නේ නැහැ. වතුර වැඩිත් නැහැ. ගාන්ට පිටි කලවම් වෙලා තියෙනවා. මෙතන වැඩේ ඉවරයි. යන්න වැඩේ ඉවරයි. දැන් පිටි අන්ලා ඔක්කොම කරලා ඉවරයි. දැන් වඩලා ලිපපත්තු කරලා වැඩේ පටන් ගන්න යන්නේ. අපි බලමු මේ ලිපපත්තු කරන තැනට.
මරු වෙලායි පේන්නේ අපි එළිය කුස්සියට යන්න යන්නේ. පත් වෙනවද? හරි හරි දැන් කෙලින්ම ගේමට බහින්න තියෙන්නේ මේ. දැන් දෙපා ගල්ලන් සකස් කරමු ඉපාරි. අත් කරමු දාකෙලි පොඩ අයින් කරලා. කෙලින්ම තියෙනවා මේ රොටි ගෙඩි 100ක්වත් හදන්න පුළුවන් ඈ. අහස පේන ඒවා නෙමෙයි හොඳේ. හොඳට පූ ගන්න. ලිපවුලන එක තමයි ලොකුම වැඩේ. අය ලිපත් පොම් වීගෙන එනවා ලස්සනට. ඔයා දන්නවද මේ ගින්දර හොයාගත්තේ කොහොමද? පොඩ්ඩක් කියන්න ගන්න. ඔයා ගින්දර දෙනවනේ හැමෝටම. ඒ හින්දා පොඩ්ඩක් කියන්නකෝ මේ ගින්දර සාමාන්‍ය මිනිස්සයාට කොහොමද හම්බුනේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මේ අපේ මේ YouTube channel එක බලන කට්ටියට පොඩ්ඩක් දැනගන්න. මේ වෙලාවේ මට ස්වල්ප වෙලාවකින් මම කියන්නම් ඒක. අනිවාර්යෙන් කියනවද? අනිවාර්යයෙන්ම කියනවා. හරි එහෙනම් ඔයාලා වීඩියෝ එක දිගටම බලන්න අනිවාර්යෙන්. මෙයා මේ කොහමද ගින්දර පත් වෙන අපූර්ව හත් කරපින්න දර කැලේ ටික. ඒකනේ. මෙයා ගින්දර හොයාගත්තේ කොහොමද කියලා මේ කියලා දෙන්නම්ලු. මෙයාගේ ගෙවල් මාතලේ. ලංකාවේ මැද? ලංකාවේ මැද නේද? මාතලේ ගෙඩි ගේද ඔයා රත්තොටද? මම ඇවිල්ලා මාතලේ නගරයේ තමයි. කොයි දැන් ඔය තාත්ති කොහෙද? තාත්ති කියනවා. මම තාච්චි අරන් හරිද මල්ලි? රයිට් පිටිකුලි ටික මේනවනේ සම්පෝස කුලි වගේ අන්ලා තියෙන්නේ. මෙන්න වැඩි. හරි. ඔන්න වැඩි. පොඩි පිටිට. හැබැයි ඔයාගේ ලිප පරක්කුයි ඈ. මම එයා කිව්වා මේ පොඩ්ඩක් ඉන්න මේ තාම පිටි අන්ලා ඉවර නැහැනේ මේ මං කොහොම හරි වැඩේ කරලා දෙන්නම් මෙහෙමයි කියලා. ආන් අර විල්කියා එකක් ගේන්න කියනවා. කියන බඩු කියන. අර මේ උල්ල ගලක තියාගෙන කොහන් අර ගලේ නම් අවුලක් වන්නේ. මෙයාගේ සද්ද විතරයි වැඩ නෑ චන්දරේ. මෙතන දෙන්න. එන්න ආන්න බඩු කෑවේ. මෙතන. ඔව් කරපේ කෙලින් ගහන්න එපා බං දුම් අද ගහනවා නාන්නෙත් නෑනේ. ඉතින් ඔයා යන්ති ආയിട്ട് ඉතින් වහන. කෑ ගහන්න තමයි. වැඩේ යන්න ලස්සනද? මේ නාපල්ලා දුනියා ගිහිල්ලා බං. බලපන් හඩ ගන්න. අර ලොක්කන්නත්තන් තල්ලා ඇවිල්ලා ලොක්කන්නත්තන් රොටි හතක් උදේ ගිහින් තිබ්බා මාළි. මේ ඊට පස්සේ පේනවනේ. කඩේ දාන රොටි වගේ නෙමෙයි මේ ගලේ ලස්සනට රවුමට ගලේ රොටි වගේ තියෙනවා ලස්සනටනේ. රොටියේ ලොකුකමට මේ පැත්තේ එළියට මම මූණ පේන්නේ නැහැ. හදලා තියෙන එක කොට දාලා. අවුල නැහැනේ. පරිප්පු එක කන්න කලින් රොටියක් නිකන් කාලා බලන්න ඕනේ. ඒක තමයි පොඩි ගල් එක තියෙන්නේ. අනික කටියක් කනවා මම බලන්න. මේ කණි පැත්ත දානවා. දෙයයන් තමයි හදන්න තියෙන්නේ. බාර දානවනේ පැත්ත. දැන් දාඩන් දෙපැත්ත කාලා. පිටිලා තියෙන්නේ. මේ බාගෙන් පුතන බඩත් දෙය. එහෙම වෙනවද? බාගෙ දාන්න උක. මෙයා පේන්නේ නැහැ පේනවද? මෙයා කළුවරට කැම තනකර වැහිලා ඉන්නේ. මෙන්න රොටිය වෙයි තියෙන බඩු. රොටි මේ. ආය කැල්ලා මේ පේනවනේ තනකල ඉදර්ස්ටිය වගේ කෙලින්ම මේ ආහාර මෙහෙ ඇදිලා යන්නේ නැහැ. ලස්සනට රොටිය. දානවා. පරිපෝදිත් වෙනවා. පරිප්පෝදිය කියනවා. පරිප්පු එකක් එනවා බලමු අපි පරිප්පු හොද්ද කොයි වගේද කියලා ඈ. දිසාක්කගේ පරිප්පු හොද්ද. ඔයගොල්ලෝ කිව්වනේ පරිප්පු හොද්දකුත් තියෙනවා කියලා මෙන්න පරිප්පු හොද්දේ නිර්මාතෘවරයා පරිප්පු හොද්ද අරන් වෙලා තියෙන බලමු පරිප්පු හොද්ද කොයි වගේද කියලා. සාමාන්‍ය සිංහලයාගේ ඕන කෑම වේලකට මේ නැතුවම බැරි දෙයක් තමයි මේ පරිප්පු කියලා කියන්නේ නේ. අපි බලමු ලොකු වාදනයත් එක්ක තියෙන්නේ. උණුවේ පරිප්පු. රොටි කණ්ඩ පරිප්පු ඔය සාමාන්‍ය මේ ග්‍රෑම් කීයක විතර කිලෝ එකක්ද 750. පේනවද බඩු? මෙන්න පරිප්පු එක. සුපිරිනේ? රයිට්. බලමු අපි කනකොට පෙන්නන්නම් පරිප්පු හොද්දේ රහ කොහමද කියලා කියන්නම්. දැන් පෙන්නන්න විදියක් නැහැ. මේ ඉන්නේ තමයි පරිප්පු හොද්දේ නිර්මාතෘවරයා. හරි? රයිට්. මුලින්ම රොටිය රවුමට ආවා. දැන් නම් රොටිය බිත්තරේ වගේ වෙන ලයින් එකක් තියෙනවා. ඔයා මේ බිත්තරේ වගේ කරන්න එපා. හොඳයි. ආදාමෙදී රවුම් කරලා බිත්තරේ දැන් රවුම නැහැ. බිත්තරේලා තියෙන. රොටියේ රවුම නැහැ දැන් ඈ. ඔයාලට මොකද කියන්න හිතෙන්නේ මේ රොටිය ගැන මේ සම්බන්ධව? කාලයක් දෙක මේ රොටියේ රවුම පොඩ්ඩක් මික්ස් කරනවා. මොකද කරුවේ වඩන්නේ කන්නේ කියන්නේ. පුළුවන් ඉන්න. මෙම කේසයක් තියෙන්නේ.
හවමල දෙන රොටිය මේ ලොකු අය හතරක් කරනවනේ. නෑ ඒකනේ. නැත්තම් මේකේ දෙන රොටිය රවුම්. ඒ තැටිය රවුම්. මෙතෙන්ට එනකොට නැත්තම් රොටිය දෙන්න විතර නැහැ. දැන් නම් ලිපක් පදන් වලා රොටියක් පදන් වලා කාටයක් පදන් වලා ලත්තලා තියෙන දා රොටි දාන තරයි තියෙන දා. පොඩ්ඩක් දනිස් දෙක දෙනවා. ඇත්තට මේ අපි මේ hina වෙලා පොඩ්ඩක් කතා බහ කරලා හිටියට ඇත්තටම මේ අපිට පොඩි ශෝක ජනක අවස්ථාවකුත් තිබ්බා පහුගිය කාල සීමාවේ. මොකද අපේ එක යාළුවෙක්ගේ මේ ගලගෙදර ප්‍රදේශයේ මේ තමන්ගේ මුළු පවුලම නාය ගිහිලා ගේ යට වෙලා තිබ්බා. ඒකට ඒ සමාජිකයාද මෙතන නෑ. නැත්තම් අපි එයාත් සමග තමයි මේ දේවල් කරන්නේ. ඒකට ඒ සමාජිකයාත් නෑ. මොකද ඒ නැති වෙච්චි ඒ දෙමාපියන්ට වගේ මේ සියලු දෙනාටම නිවසුවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ අකල් මරණයක් ඔව් එහෙම අකල් මරණයක් ආයේ කිසිම දවසක වෙන්න එපා කියලා. මොකද ලංකාවේ වෙච්ච මං හිතන්නේ සුනාමියෙන් පස්සේ 2004න් පස්සේ වෙච්ච ලොකුම විනාශය මං හිතන්නේ නේද? එහෙමනේ. අර්ණායකනේ. අර්ණායක ගමක්ම යට වුණානේ. අර්ණායක ඒ අර්ණායක ගමක්ම නාය ගියානේ. ඊට පස්සේ ලංකාවක් දැන් මේකේ ගත්තන් පස්සේ ලංකාව මේක මුළු ලංකාවටම වගේ බලපෑවනේ. දැන් අරක මේ අරක බලපෑවේ එක තැනකට විතරයි. ඒක තමයි දෝච්චේකෝ බං වෙන දේ හිතා ගන්න හිතන දේ වෙන්නේ. අන්න හරි. අචින්ත තම්පි භවති චින්ති තම්පි විනාශති. ඇත්තට මේ කතාව ඇත්ත. ඉතින් අපිට හිතන දේ වෙන්නෙත් නැහැ, වෙන දේ හිතා ගන්නත් බෑ ඉතින් නේද? අද අපි ගාව ඉන්න යාළුවා හෙට වෙද්දී කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ. නමුත් ජීවත් වෙලා ඉන්න ටික වෙලාවද ටික කාල සීමාවද සතුටින් සමාදානයෙන් මේ වගේ ආතල් එකේ ඉන්න තමයි අවශ්‍යතාවය වෙන්නේ නේ. රයිට් කතාවෙන් රොටි ටිකත් පොඩ වැඩේ වීගෙන යනවා මේ. දැන් කතා අප්ඩේට් එකක් තියෙනවා. එහෙම ඇස්සේ පොඩි කලාමැදිරියකුත් යනවා. වැඩි හිතන්න එපා ඒව ගැන. අප්ඩේට් එකක් තියෙනවා. හිතන දේ වෙන්නේ නැහැ. වෙලා තියෙන දේ හිතා ගන්නත් බෑ අපිටත්. අන්න ඒකයිද වැඩි. මේ පිටිකුටි ලොකුයි වගේ. ලොකු කියන්නේ බා. හරි ලොකෝ ඉතින් රොටි තාම ඉදෙනවා. ඒක ඉදෙන ගමම කනවා. එතකොට අපිට පුච්චනවා. ඉතින් රොටි පුච්චනවා. එතකොට අපිට බත් එකක් හම්බුණා. බත් එකත් මෙහෙම ලයින් කරන්න තමයි දැන් හදන්නේ. බලමු බත් එකේ මොනවද තියෙන්නේ කියලා. අසන කෙල්ලගේ මුණ නම් තියනවා. කෙල්ලෙකුම තියෙනවා. බලමු බත් එකේ මොනවද තියෙන්නේ කියලා. බලපන් මූණ නෙවෙයිද? පොරේ ගහලා තියෙන්නේ. අරවල තියෙනවා. නේ? මාළු තිබ්බොත් ලොකු දෙයක් කරේ. අම්මා. මොනවද? මාළු වා. මොනවද තියෙන්නේ? අද තියෙනවා ඇම්බ්‍රෙල්ලා. කොහොමද කෑමේ? මේකට මොනවද කියන්නේ? මේ මාළු මොනවද? බෝලු. බෝලු මාළු තියෙනවා. ඊට පස්සේ ඇම්බ්‍රෙල්ලා තියෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ තියෙනවා මේ අල. ඊට තියෙනවා අය ගෝනේ. ගෝවා. බත් කරනවද? කට්ටිය. බත් කර කම්බායි. මේ ඔයාලා කනවා බත්? කිසිරේකෝ. ඒත් කිසිරේකෝ. අල බතුයි රොටි සුපිරි. මෙහෙම ගන්න ඕනේ. අරන් කොහමද කෑම? අති විශිෂ්ටයි. ගන්න හංකල වගේ. මාළු පරා මාළුනේ. පරා නේද මේ? බෝලු. බෝලුද? බෝලු. සමන් බෝලු. මේ පිච්චෙනවා. හොඩිය පිච්චෙනවා. ඕ නෝ. කෙලියේ. වටෙන් දැච්චන. අර සද්ද මේක. අපිට. අසින් ඒ පරිපුනේ. කුල. හොඩි කාලම හොයනවාද? රයිට් එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. දැන් කාලා බීලා නිදා ගන්නත් ඕනේ. හෙට වැඩ රාජකාරී වගේකුත් තියෙනවා කොල්ලෝ සෙට් එකටම. එහෙනම් මේ අපි නැවත වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. ජය වේවා. චෙෆ් මහත්තයා. ජය වේවා. එහෙනම් අපි යනවා. කොහෙද යන්නේ? හරි කීයද? වීඩියෝ එක නවත්තනවා. ඇතිනේ? රයිට්. එහෙනම් අපි ගියා. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. හෙට උදේට හම්බෙමු. ඒ කියන්නේ